අයිබෝන් කියලා පිළිගන්නවා තවත් එසල් ගැජට් මෑන් YouTube channel එකේ අරගෙන ගැජට් රිවිව් වීඩියෝ එකකට. ඉතින් අද වීඩියෝ එකේ මම අරන් ඇවිල්ලා තියෙන්නේ ZTE කියන චීනයේ ප්‍රමුඛ පෙළේ සමාගමකින් නිෂ්පාදනය කරන මෙන්න මේ ZTE MF293N කියන මොඩල් එකකින් එන SLT මොබිටල් රවුටර් එක. මේක voice පහසුකමත් එක්ක තමයි එන්නේ. ඒ කියන්නේ ඔයාලට මේ රවුටර් එක පාවිච්චි කරලා data පාවිච්චි කරනවා වගේම voice call එහෙමත් ගන්න හැකියාව තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් අපි මේ වීඩියෝ එකේදී බලමු මේ කියන features ඔක්කොම පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. ඊට අමතරව මේකට හොඳට සිග්නල් අදින බවක් තමයි ගොඩක් කට්ටිය කියලා තියෙන්නේ. මම කලින් වීඩියෝ වල ඒ කියන්නේ කලින් මම මේක ගැන හොයලා බලද්දී comment section වල එහෙම සෑහෙන දාලා තිබුණා මේකට හොඳට සිග්නල් අදිනවා කියලා. ඉතින් අපි බලමු මේ වීඩියෝ එකේදී කොහොමද මේ කියන තරමටම මේ රවුටර් එක performance අතින් හොඳයිද කියලා. මම මේක ගත්තේ used router එකක් විදියට. මට brand new මේක හොයාගන්න බැරි වුණා. ඒ වගේම මේක ගොඩක් අධික මුදලකට අලෙවි වෙන හින්දා මම හිතුවා මේක used මිලදී අරගෙන ඔයාලට review එකක් අරන් එනවා කියලා. ඒ වගේම මේ වීඩියෝ එකේදී ගොඩක් වීඩියෝ එකදී ගැස්සුනේ නැත්තම් මම මේක unlock කරන විදිහත් ඔයාලට කියලා දෙන්නම්. ඊට අමතරව ඒකට අවශ්‍ය වෙන tools එමත් ඔයාලට ලබා දෙන්න මම කටයුතු කරන්නම්. හරි, එහෙනම් අපි ටක් ගාලා යමු වීඩියෝ එකට. ගිහිල්ලා බලමු මෙන්න මේ රවුටර් එකේ කියන තරම් හොඳ වැඩ කැලේ තියෙනවද කියලා. රවුටර් එක ගත්ත ගමන්ම අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ හොඳ ෆිනිෂින් එකක්. සෑහෙන හොඳ ප්ලාස්ටික් වර්ගයකින් මේක නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ වගේම මේකේ ගොඩක් ලොකු හයියක් තියෙන බව අපිට පේනවා බැලුවම. ඉතින් මේක බියුම් වැටෙනවා කියලා එහෙම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සෑහෙන හොඳ හයි ප්ලාස්ටික් මැටීරියල් එකකින් තමයි මේ රවුටර් එක හදලා තියෙන්නේ. ඉතින් මම කලින් රිවිව් කරපු ටොසඩ් රවුටර්ස් වලට වඩා හොඳ ෆිනිෂින් එකක් තියෙනවා මේකේ. ඒ වගේම හොඳ ප්ලාස්ටික් එකක් පාවිච්චි කරලා තියෙනවා මේ රවුටර් එක නිෂ්පාදනය කරන්න. ඉතින් මුලින්ම ඔයාලට මේකේ රවුටර් එකේ ඉස්සරහින් ඉන්ඩිකේටර්ස් ලයිට් තුනක් බලා ගන්න පුළුවන්. පවර් ලයිට් එක, Wi-Fi ලයිට් එක සහ සිග්නල් මට්ටම පෙන්වන එහෙම නැත්නම් සිග්නල් ඉන්ඩිකේට් කරන ලයිට් එකක් මෙතන බලා ගන්න පුළුවන්. අපි රවුටර් එකේ පහළ පැත්තට හැරුණොත් එහෙම නැත්නම් අනිත් පැත්තට හැරුණොත් එහෙම මේකේ සාමාන්‍ය ඇන්ටනා දෙකක් සඳහා පෝට් දෙකක් තියෙනවා. ඒ හින්දා ඔයාලට මේකටත් යාගි ඇන්ටනා දෙකක් සම්බන්ධ කරගැනීමේ හැකියාව තියෙනවා. යාගි ඇන්ටනා වලට අමතරව වෙනත් බයික් වාඩ් වගේ ඇන්ටනා එහෙමත් මේකට සම්බන්ධ කරගෙන ඔයාලට සිග්නල් වැඩි කරගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව මේකේ බැටරි පෝට් එකක් නැහැ. ඊට අමතරව මේකේ USB පෝට් එකකුත් නැහැ. අපිට මේකේ බෑක් සයිඩ් එකේ බලා ගන්න පුළුවන් WPS බටන් එකක්. ඊට පස්සේ RJ45 network cable එක plug කරන්න පුළුවන් සොකට් එකක්. ඊට අමතරව RJ11 ඔයාගේ ෆෝන් එක එහෙම නැත්නම් LAN ෆෝන් එකක් කනෙක්ට් කරන්න පුළුවන් පෝට් එකක් අපිට මේ රවුටර් එකේ බලා ගන්න පුළුවන්. ඊට අමතරව power supply එක plug කරන්න පුළුවන් DC සොකට් එකක් තියෙනවා. ඊට අමතරව reset බටන් එකක් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න හැකියාවක් තියෙනවා. අමතරව රවුටර් එකේ යටපැත්ත බැලුවොත් එහෙම ඔයාලට මිනි සිම් එකක් ඉන්සර්ට් කරන්න පුළුවන් පෝට් එකක් තියෙනවා. ඊට අමතරව මයික්‍රෝ USB පෝට් එකකුත් තියෙනවා. ඉතින් මෙන්න මේ මයික්‍රෝ USB පෝට් එක එහෙම අපිට අවශ්‍ය වෙනවා අපි මේ රවුටර් එක අන්ලොක් කරන්න යද්දී. හරි, ඉතින් අපි දැන් බලමු මේකේ software පැත්ත කොහොමද කියලා. ඉතින් මේකේ ගොඩක් හොඳ software features කීපයක්ම තියෙනවා. ඉතින් මම මේ දැන් කතා කරන්න යන්නේ මෙන්න මේ රවුටර් එකේ වටිනා කියන software features ගැන. අපි 192.168.1 කියන IP address එක ගහලා මෙන්න මේ විදිහට log වුණා. මේ IP address එක ඔයාගේ router එකේ sticker එකේ තියෙනවා පහළ පිටිපස්සේ. ඉතින් ඒක ගහලා log වෙන්න. ඒකට අවශ්‍ය password එක admin දුන්නත් හරි. එහෙම නැත්නම් administrator කියලා දීලා මම දැන් මෙතනදී මේකට enter වෙන්න පාවිච්චි කරපුවා password එක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ password එක පාවිච්චි කරලා එනකොට ඔයාලට පොඩ්ඩක් අමතර settings කීපයක්ම වැඩිපුර දැක ගන්න පුළුවන් මේ web UI එකේ. මම ඒකත් ඉස්සරහට සඳහන් කරන්නම්. හරි. ඉතින් log වුණ ගමන් අපිට මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඔයාගේ PC එකෙන් log වුණා මෙන්න මේ PC කියන කොටස තමයි පෙන්වන්නේ. mobile එකෙන් log වුණත් තව ටිකක් පුංචියට තමයි මේක ෆෝන් එකේ තිරයට ගැලපෙන විදිහට හැදිලා තමයි පෙන්වන්නේ. හරි. මෙතන මේ පළවෙනි රවුමෙන් පෙන්නනවා ඔයාගේ රවුටර් එකට කනෙක්ට් වෙලා තියෙන devices ගන්න. මෙතන එකයි කියලා තියෙන්නේ. මම දැන් මේ ස්ක්‍රීන් රෙකෝඩ් කරන ලැප් එකෙන් විතරයි මේකට ලොග් වෙලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා තමයි මෙතන එකයි කියලා පෙන්නන්නේ. හරි.
දෙවෙනි රවුටර් එකේ දෙවෙනි රවුමෙන් පෙන්නනවා my router කියලා. මෙතන LTE 4G settings වෙනස් කරගන්න පුළුවන්. ඊට අමතරව Wi-Fi settings වෙනස් කරගන්න පුළුවන් මෙතනින්. ඊට අමතරව මෙන්න මේ net surfing කියන රවුමෙන් පෙන්නනවා ඔයාගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ අප්ලෝඩ් සහ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක. ඒ වගේම කොච්චර වෙලාවක් රවුටර් එක මේ වෙනකොට ඔන් එකේ තිබුණාද කියලා මෙතනින් බලා ගන්න පුළුවන්. හරි. මේ විදිහට පහළට යනකොට ඔයාලට පුළුවන් මෙතන බලා ගන්න ඔයාගේ data usage එක. මේක හදලා නැත්නම් මේ විදිහට සුදු පාටින් තමයි පෙන්නන්නේ. ඔයා data usage එකක් usage enable කරලා තියෙනවා නම් මෙතන ඔයා පාවිච්චි කරපු data ගන්න පෙන්නනවා. හරි. මම දැන් මේකේ data usage enable කරගෙන පෙන්නන්නම්. ඊට කලින් මම ඔයාලට පෙන්නන්න මෙතන තවත් setting කීපයක් තියෙනවා. parent control කියලා දෙනවා. ඊට පස්සේ SMS තියෙනවා. phone book එකක් තියෙනවා. ඊට අමතරව advanced settings කියලා බටන් එකක් තියෙනවා. ඊටත් අමතරව USSD code එකක් යවන්න අපිට පහසුකම් සලසනවා. ඊට අමතරව මෙතන SIM card number එක පෙන්නනවා. මේක නම් number එක පෙන්නන්නේ නැහැ. ඊට පස්සේ මෙතන IMEI number එක දෙනවා. IMSI number එක දෙනවා. ඊට පස්සේ Wi-Fi coverage එක ගැන පොඩි විස්තරයක් තියෙනවා. ඊට අමතරව signal strength එක ගැන මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව තව details බලා ගන්න පුළුවන් මෙතන click කරලා. හරි මම මුලින්ම පෙන්නන්නම් මේකේ usage setting කොහොමද හදාගන්නේ කියලා. මම මේ විදිහට data management කියන එකට ගියාට පස්සේ මේක enable කියන එක click කරනවා. ඊට පස්සේ traffic clear කියන්නේ මෙන්න මේක මාසයකට පස්සේ නැකිලා යන්න ඕන නම් තමයි මේක enable කරන්න ඕනේ. මම නැකිලා යන්න ඕනේ නැති හින්දා එහෙම නැත්තම් මම දාන්නම්කො මේක enable කරලාම දාන්නම්කො. clear date එක විදිහට දාන්න ඕන. මම data package එක ගැහුවේ ඊයේ. ඉතින් ඒ කියන්නේ තුන්වෙනිදා. ඒ කියන්නේ අපිට මේක ක්ලියර් වෙන්න දාන්න පුළුවන් තුන්වෙනිදාට. මම මේතර 3 දාන්නම්. ලබන මාස 3 වෙනිදාට මේක data ක්ලියර් වෙනවා. ඉතින් මෙතන data type එක විදිහට මම මේ විදිහට දානවා data කියලා. ඊට පස්සේ මෙතන දැන්ට යූස් කරලා තියෙන MB 254 මම මේක ක්ලියර් කරලා දාන්න. B එකක් කියලා දාමුකෝ. හරි. ඔන්න දැන් GBCA package එකේ MB එකක් තමයි යූස් වෙලා තියෙන්නේ. අපිට තුන්වෙනිදා මේ ඔක්කොම ක්ලියර් වෙනවා. අපි බලමු මේ අපි පොඩි ස්පීඩ් ටෙස්ට් එකක් කරලා බලමු දැන් මේ කොච්චර data usage එකක් වෙනවද කියලා. මේක රෙකෝඩ් වෙනවද කියලා. හරි. අන්න මම දැන් ආපහු ස්පීඩ් ටෙස්ට් එකක් කරනවා. අතරම මේ ආච්චිලා data ස්පීඩ් එක ලිමිට් කරලා තියෙන 25න් වගේ. ඉතින් ඒ හින්දා 20න් 22න් වගේ ස්පීඩ් එක අඩු වෙනවා. ඒ ගන්නට අඩු වෙනවා. අප්ලෝඩ් නම් සමහරලාට යනවා 27 8 වගේ. දැන් නම් පොඩ්ඩක් අඩු වෙලා වගේ. හරි. ඔය ස්පීඩ් ටෙස්ට් එක යන අතර අපි බලමු මෙතන. හරි. මෙතන ඔන්න data එතන කැල්කියුලේට් වෙන්න පටන් ගන්න තියෙන්නේ. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. MB 60ක් යූස් වුණා මෙන්න මේ ස්පීඩ් ටෙස්ට් එකට. හරියට බැලුවා MB 59යි. අපි අර 1 MB කියලා දාගත්ත හින්දා. හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි data usage එක බලා ගන්න මෙන්න මේ මීටර් එක ඔන් කරගන්නේ. දැන් අපි යමු advanced settings වලට. advanced settings වලට ගියාන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් power save කියලා මොඩ් එකක් තියෙනවා. මේකෙන් අපේ Wi-Fi router එකේ Wi-Fi coverage එකේ power එක අඩු වැඩි කරගන්න පුළුවන්. මෙතන නම් මේ Wi-Fi coverage එක low Wi-Fi coverage වලට දාලා තියෙන default ම. ඊට අමතරව මෙතන Wi-Fi awake setting කියලා තියෙනවා. මේකෙන් පුළුවන් ඔයාගේ Wi-Fi router එක on වෙන්න off වෙන්න වෙලාවක් set කරන්න. මේ wake up time එක කියන්නේ on වෙන්න ඕන වෙලාව. සාමාන්‍යයෙන් අපි රැට නිදා ගත්තාන් පස්සේ 12න් පස්සේ router එක off වෙලා උදේ 6ට on වෙන්න හදන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් ඒ වගේ setting ඒ වගේ පහසුකමක් තමයි මෙතන තියෙන්නේ. මම දැන් මේක disable කරලා දෙන්න. මට එහෙම අවශ්‍ය නැහැ. මට පැය 24ෙම Wi-Fi ඕන. හරි. ඔන්න ඊළඟට අපිට තියෙනවා router setting. මෙතන අපිට වෙනස්කමක් කරන්න හැකියාවක් නැහැ. මේවා ගොඩක් ඒවා වෙනස් කරනවා නම් ඔයා 4G LTE off කරන්න ඕන අර මුලේ. මම ඒක වෙන්නන්න. මෙනු එකට ගිහිල්ලා මෙතනින් off කරන්න data. ඊට පස්සේ පුළුවන් ඔයාලට ඕන setting එකක් වෙනස් කරගන්න. ඒත් සමහර settings වෙනස් කරගන්න බෑ. හරි. එතන DHCP server එක off කරන්න පුළුවන්.
ඊට අමතරව මෙතන ඔයාලට IP address වෙනස් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ අපිට බලාගන්න පුළුවන් firewall එකට ගියාන් පස්සෙත් අපිට ගොඩාක් settings විතර බලා ගන්න පුළුවන් system security විදියට මේ විදියට ගොඩාක් දේවල් අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදියට UPnP settings කියලා තියෙනවා. ඊට පස්සේ URL filtering තියෙනවා. port forwarding කියලා තියෙනවා. මේ වගේ ගොඩක් settings තියෙනවා. අපිට මේවා ඇත්තටම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ දැනට. හරි ඊට පස්සේ තියෙනවා updates. මෙතන auto check new version කියලා තියෙනවා. මම මේක disable කරගන්නම් දැනට. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් others යටතේ තවත් settings ගණනාවක් මෙතන අපිට බලා ගන්න පුළුවන්. මෙතන වැදගත් එකක් තියෙනවා TR69 කියන එක. මේකෙන් පුළුවන් ඔයාගේ router එකට remotely SLT එකට log වෙන්න. ඉතින් මම මේකේ මේවා ටික ඔක්කොම අයින් කරලා තියෙන්නේ. ඒ හින්දා මම හිතනවා එයාලට log වෙන්න බැරි වෙයි කියලා. මොකද මේක unlock router එකක් හින්දා එයාලට අවශ්‍යයි නම් මේ විදිහට log වෙලා එහෙම නැත්නම් automatically log වෙන්න හදලා ඇති. එහෙම log වෙලා අපේ firmware එක update කරන්න පුළුවන් එයාලට හැකියාව තියෙනවා. ඉතින් මේක off කරගන්න එක ඔයාලගේ වැඩක්. unlock router එකක් තියෙනවා නම් මෙන්න මේ TR69 off කරලා දාන්න මේ මෙතන fill වෙලා තියෙන්නේ ඒවා ටික ඔක්කොම අයින් කරලා දාන්න. password URL ඔක්කොම අයින් කරලා දාන්න. හරි. ඔන්න ඉතින් තමයි මෙතන advanced settings යටතේ අපිට ඔය ටික තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මම මේ ටික ඔක්කොම ගැන දැන් විස්තර කරා. අපිට ඊට එහා දෙයක් මෙතන බලා ගන්න නැහැ. හරි. දැන් අපි යමු 4G LTE settings වලට මෙන්න මෙතන. 4G LTE settings වල connection mode එකක් තියෙනවා. මේකේ අපි මේ roaming කියන එක අයින් කරගන්න. මම මේක මට ඒක අමතක වුණා අයින් කරන්න. ඉතින් SLT සමහර SIM වලට තමයි ඉස්සර roaming on කරන්න ඕනේ. දැන් නම් roaming on කරන්න ඕනේ නැහැ. අතන අපි speed test එකත් කරේ මේ roaming on කරලා තියෙද්දි නේද? අපි බලමු මේ roaming අයින් කරලා speed එකේ වෙනසක් වෙනවද කියලා. හරි මම දැන් ඔන්න roaming අයින් කරලා speed test එක කරන්න යන්නේ. අපි බලමු ලොකු වෙනසක් වෙනවද කියලා. Mbps 23 වගේ නතර වුණා. පොඩි වෙනසක් තියෙනවා නේද? හරි අප්ලෝඩ් ස්පීඩ් එකත් Mbps 20ට ආසන්නව යනවා 17ක් වගේ. අපි සර්වර් එක මාරු කරලත් බලමු. හච් සර්වර් එකටම දාලා බලමු. මගේ මේ හච් SIM එක තමයි පාවිච්චි කරන්නේ මම මේ රවුටර් එකත් එක්ක. හරි. ඉතින් ඔන්න ඩවුන්ලෝඩ් Mbps 23ක් 22ක් 20ක් අතර තමයි මෙතනදී අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ. මෙතනත් ස්පීඩ් ටෙස්ට් එකේ ස්පීඩ් එක පෙන්නනවා මේ ඩවුන්ලෝඩ් අප්ලෝඩ්. හරි අප්ලෝඩ් ස්පීඩ් එක Mbps 22කට අපිට ගන්න පුළුවන් මෙතන. පොඩි ස්පීඩ් වැඩිවීමක් වෙලා තියෙනවා. හරි ඉතින් මෙන්න මෙතන කොහෙද තිබ්බේ අපේ roaming මෙන්න මෙතන හරිය අයින් කරන්න බෑ roaming පාවිච්චි කරලා SIM එක කනෙක්ට් කරන්න නැත්නම් ගොඩක් වෙලාවට මේ roaming ඕන කරලා තිබ්බේ SLT Mobitel අර hybrid SIM එකට. ඉතින් දැන් ඒවා ඕනේ අපිට HM පාවිච්චි කරලා නම් ඒවා අවශ්‍ය වෙන්නේ නැහැ. හරි මම දැන් ආපහු මේකේ data off කරගෙන අනිත් settings ටික පෙන්නන්නම් මෙතන තියෙන. මෙතන network selection විදියට අපිට automatic තියෙන මෙතන 4G only විතරයි තියෙන්නේ වෙන මොකුත් නැහැ 3G එහෙම නැහැ මේ router එකේ. මෙතනට ගිහලා manual search එකක් දෙන්නත් පුළුවන් අපිට. signal ගන්නව අමාරු SIM වලට මේ විදිහට manual search කරලා manual select කරන්න පුළුවන් network එක මේ router එකේ. අපි බලමු එහෙම පුළුවන්ද කියලා මොනවාද මෙතනට එන අනිත් signal තියෙන්නේ කියලා. හරි. ඉතින් මෙතනට ආපහු signal තියෙන්නේ Mobitel විතරයි. හරි මෙන්න මේ විදිහට Mobitelුයි Hutch කියන දෙක විතරයි තියෙන්නේ මෙතනට. මම ආපහු මෙතන automatic mode එකට දාගන්නවා.
ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් APN settings එකක් තියෙනවා මෙතන. අපි ඒකට ගිහින් බලමු. හරි. APN settings වලට ගියාන් පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඔයාලට manually APN setup කරන්න පුළුවන් මෙතන. ඒ වුණාට automatically එන එක මම දාලා තියෙනවා මේ විදිහට. hatch වලට automatically APN settings හදාගෙන තියෙනවා. ඊට පස්සේ තමයි අපිට වැදගත්ම කොටස බලා ගන්න පුළුවන් ඉන්නේ band selection. ඉතින් මේ router එකේ bands තුනයි මගේ router එකේ නම් පෙන්නන්නේ. band 3, band 38 සහ band 41. ඉතින් මෙතනදී අපි band 3 තමයි පාවිච්චි කරන්නේ hatch වලට. ඉතින් මම මේ විදිහට band 3 විතරක් apply කරගන්න. ඉතින් ඔයා ඉන්න ප්‍රදේශයට hatch වැඩ කරන්නේ band 8 වලින් නම් ඔයාලට මේ router එක අරන් කිසිම තේරුමක් නැහැ. මොකද මේ router එකෙන් ඔයාලට පාවිච්චි කරන්න බෑ hatch sim එකක්. එතකොට මොකද band 8 මේකට support කරන්නේ නැති හින්දා. ඉතින් මේ router එකේ hardware වලින්ම band 8 support කරන්නේ නැහැ. ඉතින් ඒ හින්දා band 1, band 5, band 8 වලින් ඉන්ටර්නෙට් යන කට්ටියට මෙන්න මේ ZLTE SLT mobile router එක අරගෙන තේරුමක් නැහැ ලොකු ගානකට. ඉතින් router එකක් ගන්න කලින් ඔයාගේ ෆෝන් එකට app එකක් තියෙනවා Netmonster කියලා. ඒ app එක එහෙම දාලා බලන්න ඔයාගේ ප්‍රදේශයට සිග්නල් එන්නේ මොන බෑන්ඩ් එකකින්ද කියලා. ඊට පස්සේ ඔයා router එක ගන්න මොන බ්‍රෑන්ඩ් එකකින්ද කියලා තීරණය කරන්න ඕන. එහෙම දන්නේ නැතුව ඔයා මේ විදිහට මේ වගේ අන්ලොක් router එකක් ගත්තොත් එහෙම ඔයා වැඩ කරන ප්‍රදේශයේ සිග්නල් වලට සපෝට් කරන්නේ නැති එක ඔයාට ඒ router එකකින් වැඩක් නැති වෙනවා. ඉතින් ඒකත් මතක තියාගන්න. ඔයා පාවිච්චි කරන SIM එක අනුව ඔයාට සිග්නල් එන බෑන්ඩ් එක මොකක්ද කියලා ඔයා දැනගන්න ඕන router එකක් ගන්න කලින්. ඉතින් band 3 වලින් ඔයාට සිග්නල් එන network කිව්වොත් එහෙම dialog සමහර ප්‍රදේශවල band 3 වලින් වැඩ කරනවා. ඊට පස්සේ hatch, ඊට පස්සේ mobitel, ඊට පස්සේ airtel, මෙන්න මේ හැම band එකක හැම network එකකම වගේ band 3 වලින් වැඩ කරනවා. සමහර පැති වලට නැති වෙන්න පුළුවන්. එහෙම නැති වුණොත් එහෙම තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. ඒ වගේම band 3 support කරාට සමහර පැතිවල band 3 වලට සෑහෙන ලොකු traffic එකක් තියෙනවා. එතකොට ඒ band එකකින් සෑහෙන slow වෙනවා. එහෙම නම් ඔයාලට දාගන්න වෙනත් band එකක් නැති හින්දා ඒ විදිහටම තමයි පාවිච්චි කරන්න වෙන්නේ. ඉතින් මේ router එක ගොඩාක් ලොකු මුදලකට මිලදී ගන්නවා නම් ඊට වඩා band support කරන router model එකක් ගන්න කියලා තමයි මම recommend කරන්නේ. ඔයා ඉන්න ප්‍රදේශයට band 3 වලට අමතරව band 8 වගේ band 5 වගේ band 1 වගේ bands වලින් හොඳට සිග්නල් තියෙනවා නම් මේ router එක ගන්නේ නැතුව ඔයාලට S10 hatch S10 වගේ router එකක් අරන් unlock කරගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඒ router එකේ හැම band එකක්ම වගේ තියෙනවා. ඊට අමතරව ඔයාලට SLT Mobitel S10 router එකෙත් band මීට වඩා තියෙනවා. ඉතින් ඒ හින්දා ඒ වගේ එකට යන එක ගොඩක් හොඳයි. ඔයාගේ ප්‍රදේශයේ මෙන්න මේ වගේ band 3 වලින් සිග්නල් එන්නේ නැත්තම්. හරි. ඔන්න ඔය වගේ settings ටික තමයි අපිට මේ router එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ගොඩක් වැදගත් settings කීපයක් තියෙනවා. TR69 ගැන මම කතා කරා. ඊට පස්සේ වැදගත්ම දෙයකට තියෙන්නේ මෙන්න මේ parent control කියන එක. ඉතින් ඔයාගේ ගෙදර තව ළමයි ඉන්නවා නම් යාළුවට ඉන්ටර්නෙට් දෙන වෙලාවන් තීරණය කරන්න පුළුවන් ඔයාට මෙන්න මේ parent control කියන tool එක පාවිච්චි කරලා. ඉතින් මම මේ වෙලාවේ මගේ ලැප් එක ඇඩ් කරනවා මෙතනට. ඔයාට කරන්න තියෙන්නේ මේ Wi-Fi router එකට අදාළ device එක ඇඩ් කරලා ඒ device එකේ මෙන්න මේ විදිහට ඉන්ටර්නෙට් යන්න පුළුවන් time එක තෝරන්න පුළුවන්. ඉතින් මේ උඩින් තියෙන්නේ වෙලාව, මේ පහළින් තියෙන්නේ දවස. මේ පහසුකමක් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි ඔයාලට. ඉතින් ඊට අමතරව ඔයාලට SMS මෙතනදී බලා ගන්න පුළුවන්. මේ විදිහට SMS read කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැතුව සිංහලෙන් එනේවත් ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන්. ඊට අමතරව මෙතන මේ විදිහට ඉංග්‍රීසියෙවත් කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මෙතනින් new යටතේ ගිහිල්ලා ඔයාගේ නම්බර් එකට මෙතනදී ටෙක්ස්ට් එකක් ටයිප් කරලා යවන්නත් පුළුවන්. හරි. ඉතින් ඔන්න ඔය විදිහට ගොඩක් වටින පහසුකම් ගොඩක් තියෙනවා මේ router එකේ. ඒ වගේම QR code එක දෙනවා. මේක ස්කෑන් කරලා ඔයාලට log වෙන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ settings කීපයක් තියෙනවා. ඊට පස්සේ අපි බලමු Wi-Fi settings වලට ගිහිල්ලා
කොහොමද Wi-Fi password එක එහෙම මාරු කරගන්නේ කියලා. ඉතින් ඔයා මෙතන Wi-Fi වලට ගිහලා main SSID එකට ආවට පස්සේ ඔයාලට බලාගන්න පුළුවන් මෙතන router එකේ නම තියෙනවා. මේකට ඔයාලට කැමති නමක් දෙන්න පුළුවන්. ඊට අමතරව මෙතන password එක විදිහට ඔයාලට කැමති නමක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉලක්කම් ටිකක් වුණත් දෙන්න පුළුවන්. හරි ඉතින් ඊට අමතරව මෙතන devices ගන්න අපිට තීරණය කරන්න පුළුවන්. ඔයාලගේ devices 5ක් තියෙනවා නම් 5ක් විතරක් allow කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. එතකොට මේ device 5ට විතරයි connect වෙන්න පුළුවන් ඔයාගේ Wi-Fi router එකට. ඉතින් device 5කට වැඩිය තියෙනවා නම් එතකොට connect වෙන්න බෑ. ඊට අමතරව ඔයාලගේ ගෙදරට අමුත් එක්ක එනවා නම් එයාට වෙනම Wi-Fi network එකක් හදලා දෙන්න පුළුවන්. తాවකාලිකව. ඊට අමතරව මෙන්න මේ විදිහට WPS බටන් එකක් තියෙනවා. WPS බටන් එකේදී කරන්නේ ඔයාගේ device වලට connect වෙන්න පුළුවන් password එකක් නැතුව. එහෙම නැත්නම් pin එකක් දීලා connect වෙන්න හදන්නත් පුළුවන්. WPS බටන් එකක් තියෙනවා ගොඩක් device වල. ඒ බටන් එක press කරගෙන හිටියාම automatically connect වෙන්න හදන්නත් පුළුවන්. හරි. ඉතින් ඔන්න විදිහට ඊට අමතරව ඔයාගේ Wi-Fi network එකේ frequency එක මාරු කරන්න පුළුවන්. frequency එක megahertz 20ට දාන්න පුළුවන්, megahertz 40ට දාන්න පුළුවන්. එහෙම නැත්නම් දෙකම දාන්නත් පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් ඔයා ගොඩක් වෙලාවට megahertz 40 තෝරන්න. කියන්නේ ගොඩක් වෙලාවට කියන්නේ හැම නිතරම මේක තෝරලා තියන්න. මොකද frequency එක වැඩි වෙන මේකේ speed එක වැඩි වෙනවා. Wi-Fi හරහා internet speed එක වැඩි වෙනවා. ඊට අමතරව මෙතන bands විදියට bands වලට තෝරන්න පුළුවන්. Wi-Fi මොන band එකකින්ද වැඩ කරන්න කියලා. ඉතින් ගෙදර routers කීපයක් තියෙනවා නම් ඔයාලට මේ විදියට එක එක bands select කරන්න පුළුවන්. එතකොට කිසිම ප්‍රශ්නයක් නැතුව ඒ router අතර කිසිම ගැටීමක් නැතුව Wi-Fi connect වෙනවා. එතකොට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි ඉතින් මොන මේ router එක ගැන කතා කරන්න ඕන හැම දෙයක්ම මම කතා කරා කියලා හිතනවා. හරි අපි දැන් බලමු TOS Desk 12 Pro router එකගේ ස්පීඩ් එකයි මේ router එකේ ස්පීඩ් එකයි කොහොමද වෙනස් වෙන්නේ කියලා. ඉතින් අදත් වීඩියෝ එකත් එක්ක එකතු වෙන හැමෝටම ගොඩක් ස්තුතියි. මම හිතනවා ඔයාලට සාමාන්‍ය වීඩියෝ වලට වඩා වෙනත් channel වල link කරපු videos වලට වඩා ගොඩක් in details විස්තර සහිතව මේ router එක ගැන හැම දෙයක්ම මේ router එක මිලදී ගන්න කලින් දැනගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. එහෙනම් අදත් වීඩියෝ එකත් එක්ක එකතු වෙන හැමෝටම ගොඩක් ස්තුතියි. අපි මේ වගේම තවත් වටිනා ටෙක් ගැජට් එකකින් එහෙම නැත්නම් අලුත් ටෙක් වීඩියෝ එකකින් මම හම්බ වෙමු. එහෙනම් හැමෝටම